ඔයා මේ වීඩියෝ එක දකින්නේ අගෝස්තු 21, 22, 23 නම් මේ රීඩින් එක අනිවාර්යෙන්ම ඔයාට මේක ඔයා හැමෙන් දැක්ක එකක් නෙවෙයි මේ සුබ පණිවිඩය ඔයා මේ වෙලාවේ දැනගන්න ඕනි දෙයක්. මේක බලන ඔයා සමහරක් විට මේ දවස්වල ස්ට්‍රක් වෙලා ඉන්නේ නැති. ඔයාගේ හැම වැඩක්ම එකතැන පල් වෙලා වගේ හැඟීමක් දැනෙන්නේ නැති. සමහරක් විට ඔයාට එන්න තියෙන දේවල් ඔයා ගාවට එන්නේ නැහැ කියලා ඔයාගේ යටිහිතට දැනෙන්නේ නැති. ඔයාට දෙයක් ලැබෙන්න තිබ්බත් ඒක ලැබෙන්නේ නැහැ නේද කියන එක ඔයාට දැනලා තියෙන්නේ නැති. ඔයාට උරුම දේ ලැබෙන්න නියමිතයි. හැබැයි ඒ දේ පරක්කුයි නේද කියලා ඔයාට සමහරක් විට දැනටමත් හිතෙලා ඇති. ඔයා මේ කාඩ් එක දැක්කා කියන්නේ ඔයාට යුනිවර්ස් එකෙන් කන්ෆර්මේෂන් එකක් ඇවිල්ලා තිනවා. ඔයාට උරුම දේ ඔයාව හොයාගෙන එනවා කියලා. ඒක නිකන් කාලයක් ගත වෙන දෙයක් නෙවෙයි. හරිම ඉක්මනින් ඔයා ගාවට ඒ දේ එනවා. මේ දේ සමහරක් විට ඔයා බලාපොරොත්තුෙන් හිටිය කෝල් එකක් මැසේජ් එකක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මොකක් හරි ලොකු ඔපචුනිටි එකක් අවස්ථාවක් රැකියාවක් වගේ දෙයක් වෙන්නත් පුළුවන්. ඔයා ඔයාගේ ජීවිතේට ආදරය බලාපොරොත්තුෙන් හිටියනම් පොසිටිව් ආදරයක් ඔයාට හම්බෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා මොනවා හරි මිල මුදල් බලාපොරොත්තුෙන් හිටියනම් ඔයාට ඒ දේ හරියනවා. ඔයා පිටරටකට යන්න ආසාවෙන් හිටියනම් ඒ දේත් හරියනවා කියලා මේ කාඩ් එකෙන් කියවෙනවා. මේ කාඩ් එක දැක්කා කියන්නේම කන්ෆර්මේෂන් එකක් හැටියට ඔයාලට ගන්න පුළුවන්. මේක ජෙනරේටින් එකක් හින්දා ඔයාට රෙසිනේට් වෙන විදිහට ගන්න. මේ සුබ පණිවිඩය ඔයාගේ ජීවිතයට එකතු කරගන්න මේ වීඩියෝ එක සේව් කරලා ෂෙයා කරන්න. 8යි කියලා කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඔයා මේ දවස්වල බලාපොරොත්තුෙන් හිටිය දේ මොකක්ද කියලාත් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම ප්‍රාර්ථනා කරනවා ඔයගොල්ලෝ හැමෝටම බලාපොරොත්තුෙන් හිටිය දේ ඉක්මනින්ම ලැබෙන්න කියලා.